සාමාන්‍යයෙන් අපි යුද මිසයිලයක් හරි ලොකු බෝම්බයක් හරි ගැන හිතද්දි අපේ මනසට එන්නේ එක තැනක සිද්ධ වෙන එක දැවන්ත පිපිරීමක් නේ. ඔව් අනිවාර්යයෙන්ම ලොකු හතු පිපෙනවා වගේ දේවල් තමයි මතක් වෙන්නේ. හරියටම හරි. හැබැයි මේක තේරුම් ගන්න අපි පොඩි උදාහරණයක් ගමු. හිතන්න කවුරු හරි අපිට වේගෙන් ලොකු බේස්බෝල් එකක් විසි කරනවා කියලා. අපිට පුළුවන් ඒක දැකලා අල්ලා ගන්න හරි නැත්නම් ප්‍රත්තකට පැනලා බේරෙන්න හරි. ඔව් අවධානයෙන් හිටියොත් ඒක කරන්න පුළුවන්. හැබැයි ඒ වෙනුවට කෙනෙක් වැලි මිටක් අරගෙන එකපාරටම අපේ ඇඟට විසි කළොත් කොහොමද? අර වැලි කෙට සේරම අල්ලගන්න එක හරි ඒ වයින් බේරෙන්න එක හරි ප්‍රායෝගිකව කරන්න බැරි වැඩක් නේ. ඒක නම් කොහෙත්ම කරන්න බැරි දෙයක්. කොහේ හරි වැලි කැටයක් වදිනවමයි. අන්න ඒ න්‍යායම තමයි අද අපි මේ කරන්න යන ගැඹුරු විමර්ශනයට පාදක වෙන්නේ. අපි අද කතා කරන්නේ එක තැනකට වදින ලොකු බෝම්බයක් ගැන නෙවෙයි. එහෙනම් අහසේ ඉඳන් විශාල භූමි ප්‍රදේශයකට එකවර ප්‍රහාරයක් එල්ල කරන හරියට අර ෂොට්ගන් එකකින් වෙඩි තියනවා වගේ ක්‍රියාත්මක වෙන පොකුරු බෝම්බ. එහෙමත් නැත්නම් ක්ලස්ටර් බෝම්බ්ස් ගැන. මේක ඊටමත් කාලීන මාතෘකාවක්. ඔව්. ඉතින් අපි මේ විමර්ශනය සඳහා මූලාශ්‍ර කීපයක්ම පදනම් කරගෙන තියෙනවා. අපේ අරමුණ වෙන්නේ මේ මතභේදාත්මක ආයුධයේ පිටිපස්සේ තියෙන සංකීර්ණ තාක්ෂණයයි ඒකේ සදාචාරාත්මක පසුබිමයි තේරුම් ගන්න එක. ඇත්තටම මේක නූතන යුද තාක්ෂණයේ තියෙන ඉතාමත් සංකීර්ණ මාතෘකාවක්. විශේෂයෙන්ම මෑතකදී ඉරානය විසින් ඊශ්‍රායලයට එරෙහිව මේ ආයුධය පාවිච්චි කළේ ඇයි කියන කාරණේ අපි බලන්න ඕනේ. ඒක තමයි. හරි. අපි මේක එකිනෙක විමසා බලමු. දේශපාලනික පැති අතෑරලා අපි හුදෙක් තාක්ෂණික කාරණා ගැන විතරක් අවධානය යොමු කරමු. ඉතින් ඊශ්‍රායලයේ ගුවන් ආරක්ෂක පද්ධති ගත්තොත් ඒගොල්ලන්ට ඇරෝ, අයන් ඩෝම්, ඒ වගේම ඩේවිඩ් ස්ලිං වගේ අති නවීන පද්ධති තියෙනවනේ. ඔව්. ඒ පද්ධති ලෝකයේ තියෙන දියුණුම ආරක්ෂක දැල් විදිහට තමයි සැලකෙන්නේ. එච්චර බිලියන ගණන වචන පද්ධති තියෙද්දිත් ඉරානය වගේ රටක් කොම්මද මේවා මඟහරින්නේ පුකුරු බෝම්බ පාවිච්චි කරන්නේ? ඒකට හේතුව තමයි අර පද්ධතිවල තියෙන මූලික සැලසුමේ ස්වභාවය. මේ අයන් ඩෝම් හරි ඇරෝ පද්ධති හරි නිර්මාණය කරලා තියෙන්නේ අර අපි කලින් කතා කරපු බේස්බෝල් එක අල්ලගන්න. ඒ කියන්නේ තනි ලොකු ඉලක්කයක්. හරියටම හරි. කිලෝග්‍රෑම් 500ක විතර තනි විශාල මිසයිලයක් අහසින් එද්දී රේඩාර් එකට පුළුවන් ඒකේ වේගය ගමන් පතේ ඉතා නිවැරදිව ගණනය කරන්න. ඊට පස්සේ ප්‍රතිමිසයිලයක් යවලා ඒක අහසේදීම කුඩු කරලා දානවා. ඒ වැඩේට මේ පද්ධතිය අති දක්ෂයි නේද? ඔව්. ඒත් ඉරානයේ මේ දුර්වලතාවය අඳුරගෙන තමයි පොකුරු බෝම්බ තාක්ෂණය පාවිච්චි කරන්නේ. ඒගොල්ලෝ කරන්නේ මේ මිසයිලේ ඉලක්කයට ආසන්න වෙද්දී හරියටම කිව්වොත් අඩි 23000ක් විතර ඉහළ අහසේදී ප්‍රධාන මිසයිල් ආවරණේ පුපුරවා හරින එක. එතකොට අර බෝම්බිය ගමනාන්තයට එන්න කලින්ම උඩදී කෑලි වලට කැඩෙනවා. කෑලි වලටම නෙවෙයි ඒක ඇතුලේ තියෙන කිලෝග්‍රෑම් 2.5ක් විතර බර කුඩා බෝම්බ අපි කියමු බෝම්බ්ලෙට්ස් කියලා. අන්න ඒවා 20 ඉඳන් 80ක් විතර ප්‍රමාණයක් එකවර හසට මුදා හරිනවා. මෙතනදී තමයි මේක ඇත්තටම වඩාත් සිත් ගන්නසුළු වෙන්නේ. මොකද මේ මුදා හැරෙන කුඩා බෝම්බ පොඩි තැනකට නෙවෙයි වැටෙන්නේ. මූලාශ්‍රවල තියෙන විදිහට මේවා කිලෝමීටර් 10ක විතර අරයට පුරා විසිරෙනවා. ඔව් ඒ කියන්නේ 76ක විතර දැවැන්ත භූමියක්. හිතලා බලන්න රේඩාර් පද්ධතියක් දිහා බලාගෙන ඉන්න පරිගණකයකට වෙනදේ. අර වැලිමිටේ උපමාවම තමයි. එක ඉලක්කයක් එකපාරටම ඉලක්ක 80ක් බවට පත් වෙනවා. අන්න එතරම්දි තමයි රේඩාර් පද්ධතිය අමාරුවේ වැටෙන්නේ. රේඩාර් පද්ධතියක් සාමාන්‍යයෙන් වැඩ කරන්නේ අහසට රේඩියෝ තරංගය යවලා ඒවා ඉලක්කේ වැදිලා ආපහු එන වේලාව ගණනය කරලානේ. ඔව්. ඒ කියන්නේ එක ඉලක්කයක් ගන්න එක ලේසි. ඔව් ඒක සරල ගණිත ගැටලුවක්. හැබැයි අඩි 23000ක් උඩදී අර එක ඉලක්කය ෂණිකව අධිවේගී කුඩා ඉලක්ක 80ක් වුණාම පද්ධතියේ ප්‍රොසෙසර් එකද සිද්ධ වෙනවා ඒ 80ටම වෙන වෙනම ගමන් පථයන් ගණනය කරන්න. ඒක එක පාරටම කරන්න බැරි තරම් ලොකු ඩේටා ප්‍රමාණයක් නේද? හරියටම හරි. මොකටද ප්‍රමුඛතාවය දෙන්නේ? මොකක්ද ඉස්සලා විනාශ කරන්න කියලා තීරණය කරන්න රේඩාර් වලට කාලයක් ඉතුරු වෙන්නේ නැහැ. ගණනය කිරීම සම්පූර්ණයෙන්ම අවුල් ජාලයක් බවට පත් වෙලා සිස්ටම් එක ක්‍රැෂ් වෙනවා. ඒ කියන්නේ ඊශ්‍රායලයේ ඇරෝ 3 වගේ පද්ධතියකට මේ මිසයිලයක් විනාශ කරන්න පුළුවන් වෙන්නේ අර අඩි 23000 සීමාවට එන්න කලින් විතරයි. පැහැදිලිවම ගමන් පථයේ පියවර ගත්තොත් මිසයිලයක් මුලින්ම අහසට විදිනවා ඊළඟට ඒක ඉහළ වායුගෝලයේ කිසිදු එන්ජින් බලයක් නැතිව ගමන් කරන මැදාදියරකට එනවා. මිඩ් කෝස් ෆේස් එක කියලා කියන්නේ ඒකට. ඔව්. මෙහි අපි වඩාත් විශ්මිත කරුන් නම් අන්නේ මැදාදියරේදී තමයි ඇරෝ 3 පද්ධතියට මේ මිසයිල තනි යුදෝපකරණයක් විදිහට තියෙද්දීම විනාශ කරන්න පුළුවන් වෙන්නේ. මේ අවස්ථාව මගහැරුණොත් ඉවරයි. ඒ කියන්නේ බෝම්බය විවෘත වෙලා අර නිදහස් වැටීමේ අධ්‍යරයට ආවම
කිසිම ආරක්ෂක පද්ධතියකට ඒක නවත්තන්න බෑ. බෑ. කිසිම මඟ පෙන්වීමක් නැතිව මේ කුඩා බෝම්බ ගුරුත්වාකර්ෂණය මත පදනම පහළට කඩාගෙන වැටෙනවා. ඉතින් මේ න්‍යායම ගුවනින් විතරක් නෙමෙයි පොළොවෙන් එල්ල කරන ප්‍රහාරවලටත් අදාළ වෙනවනේ. අපි ඉරානය ගැන කතා කළාට ඇමරිකා එක්සත් ජනපදයේ සතුවත් මේ පුකුරු බෝම්බ තාක්ෂණය තියෙනව නේද? ඔව්, ඉතා ඉහළ මට්ටමකින් තියෙනවා. ඇමරිකානු කාලතුවක්කු පද්ධතිවල තියෙන M42 සහ M46 කියන පොකුරු බෝම්බ අපිට උදාහරණයක් විදිහට ගන්න පුළුවන්. ඒ කියන්නේ කාලතුවක්කු වලින් වෙඩි තියෙනවා. ඔව්, ප්‍රධාන වශයෙන්ම 155 මිලිමීටර් හවුවිට්සර් සහ පැලඩින් කියන දවන්ත කාලතුවක්කු හරහා තමයි මේවා යවන්නේ. මේකෙන් නිකුත් කරන එක කාලතුවක්කු උණ්ඩයක් කිලෝග්‍රෑම් 46.5ක් බරයි. ඒක සෑහෙන්න බරයිනේ. ඔව්, ඒ වගේම ඒක ඇතුලේ කුඩා ග්‍රෙනේඩ් 88ක් අසුරලා තියෙනවා. මේවට පුළුවන් කිලෝමීටර් 24ක් නැත්නම් රොකට් ආධාරයෙන් නම් කිලෝමීටර් 30ක් විතර දුරකට ප්‍රහාරයක් එල්ල කරන්න. පොඩ්ඩක් ඉන්න, මට තියෙන ප්‍රශ්නේ කිලෝ 46ක වගේ කුඩා සීමිත ඉඩක් තියෙන උණ්ඩයක් ඇතුලේ කොහොමද ග්‍රෙනේඩ් 88ක් වගේ ලොකු ප්‍රමාණයක් අසුරන්නේ? සාමාන්‍ය ග්‍රෙනේඩ් එකක් කිව්වම ඉඩ ගන්න රවුම් හැඩයක් නේ තියෙන්නේ. අන්න එතන තමයි මේකේ තියෙන කපටි ඉංජිනේරු සැලසුම දකින්න ලැබෙන්නේ. මේ කුඩා ග්‍රෙනේඩ් වල යට කොටස සාමාන්‍ය බෝම්බයක් පොටින් සම්පූර්ණයෙන් පිරීලා නැහැ. ඒ කියන්නේ ඇතුලේ හිස්ද? ඔව්, යටපත්ත නිර්මාණය කරලා තියෙන්නේ කුහරයක් විදිහට. මේ සැලසුම නිසා හරියට අපි ප්ලාස්ටික් කෝප්ප එක මත එකක් තියෙනවා අසරනවා වගේ එක ග්‍රෙනේඩ් එකක් මත තව එකක් හරියටම ගැලපෙන විදිහට ඇසිරීමේ හැකියාව තියෙනවා. ඒක මාර උපායක්. ඔව්, මේ කුහරේ ඇතුලේ තමයි ෂේප්ඩ් චාර්ජ් එක. ඒ කියන්නේ සන්නාහ විනිවිද යන්න පුළුවන් ප්‍රධාන පිපිරුම් කොටස පිහිටලා තියෙන්නේ. මේ නිසා තමයි ග්‍රෙනේඩ් 88ක්ම ඉතා තදින් අසුරන්න පුළුවන් වෙලා තියෙන්නේ. මේක කාලතුවක්කුවෙන් වෙඩි තියෙන ක්‍රියාවලියත් හරිම සංකීර්ණයි නේ. මුලාස්ටෝල හැකියට මේ පැලඩින් තුවක්කුවෙන් වෙඩි තියන්න සොල්දාතුන් පියවර කීපයක්ම අනුගමනය කරන්න ඕනේ. ඔව්, ඒක සාමාන්‍ය තුවක්කුවකින් වෙඩි තියරවා වගේ ලේසි වැඩක් නෙමෙයි. මුලින්ම මේ දැවැන්ත උණ්ඩේ පරීක්ෂා කරලා බන්දේසයක් වගේ කොටසකට දානවා. ඊට පස්සේ විශේෂ උපකරණයක් භාවිතයෙන් ඒක කාලතුවක්කු බැරල් එක ඇතුළටම තල්ලු කරනවා. ඔව්, ඒක කරලා අවසානයේ සල්දාදුවල් අණුවක් වගේ කොටසක් අදිනවා. එහෙම කරාම තමයි මේ උණ්ඩය කිලෝමීටර් ගණනාවක් ඈතට අධිවේගයෙන් විසිවෙන්නේ. ඒක ඇත්ත. හැබැයි ඒ අහසේ ඉලක්කය කරා ගියට පස්සේ ක්‍රියාත්මක වෙන විනාශයේ ශුද්‍ර යාන්ත්‍රණය මීටත් වඩා විශ්මිතයි. ඒ කියන්නේ අහසේදී වෙන දේ. ඔව්. උණ්ඩේ ඉලක්කයට ඉහළ අහසට ආවම ඒකේ ඇතුලේ තියෙන කුඩා පිටකිරීමේ ආරෝපණයක් මගින් බෝම්බේ පිටත ආවරණය බලහත්කාරයෙන් විවෘත කරනවා. එතකොට තමයි අර තඩින් අසුරලා තිබුණු ග්‍රෙනේඩ් 80ට අහසට මුදා හැරෙන්නේ. එතකොට මේවා නිකම්ම ගල් කැට වගේ බිමට වැටෙනවද? එහෙම වුණොත් කිසිම ඉලක්කයක් හරි පිපිරෙන දිශාවක් හරි තීරණය කරන්න බැරි වෙරවනේ. නෑ, එහෙම නිකම්ම වැටෙන්නේ නෑ. මේකේ තියෙන අපූර්වම තාක්ෂණය තමයි එළියට විසිවුණු ගමන්ම සෑම ග්‍රෙනේඩ් එකකින්ම කුඩා නයිලොන් රිබන් එකක් දිගහැරෙනවා. නයිලොන් රිබන් එකක්. ඒක හරියට පැරෂුට් එකක් වගේද? හරියටම හරි. මේ රිබන් එකට සුළඟ පිරුණාම ග්‍රෙනේඩ් එක අහසේ සමතුලිත වෙලා ඒකේ පිපිරු මුහුණත හරියටම පහළට හැරෙනවා. ඒකනේ භෞතික විද්‍යාව ගොඩක් අපූර්වට මෙතනදී පාවිච්චි වෙනවා. මේ බෝම්බය පහළට එද්දී නිකම් වෙන්නේ නැහැ. මේ රිබන් එක නිසා කැරකිමින් නේද එන්නේ. අන්නාරි. ඒ අහසි කරකිමින් පහළට එද්දී ඇතිවන කේන්ද්‍රාපසාරී බලය නිසා බෝම්බය ඇතුලේ තියෙන පින් එකක නූල් දිගහැරි ගැලවෙනවා. ඒ කියන්නේ ඒකෙන් තමයි බෝම්බය ඇක්ටිව් වෙන්නේ. ඔව්, මේ ක්‍රියාවලියෙන් තමයි බෝම්බය අර්ධ සන්නද්ධ තත්ත්වයටපත් වෙන්නේ. අවසානයේදී ඉලක්කයේ ගැටෙන මොහොතේදීම ඇතිවන දැවන්ත කම්පනය නිසා M55 කියන ඩෙටනේටරේ ක්‍රියාත්මක වෙලා පිපිරීම සිදු වෙනවා. මේ පිපිරීමේ බලය කොයි වගේද කිව්වොත් අඟල් 2.75ක ඝනකම් සන්නාහයක් වුණත් තත්පරයෙන් පසාරු කරගෙන යන්න මේ පුංචි ග්‍රෙනේඩ් එකට පුළුවන් නේද? ඔව්, ඒ කියන්නේ යුද්ධ ටැංකියක වුණත් ඝන යකඩ තහඩුවක් විනිවිද යන්න පුළුවන්. අර අපි කලින් කතා කරපු කුහරයේ හැඩයට ඒ හැකියාව තියෙනවා. හිතා ගන්නත් අමාරුයි. ඒ වගේ පොඩි දෙයකින් එච්චර ලොකු හානියක් වෙනවා කිව්වම. අපි මේක වඩාත් පුළුල් රාමුවකට සම්බන්ධ කළොත් මේක හුදෙක් සන්නාහ විනාශ කරන එක පිපිරීමක් විතරක් නෙවෙයි. මේ ආයුධයට අරමුණු දෙකක් තියෙනවා. ඒ මොනවද? එක පැත්තකින් අර පහළට එල්ල වෙන පිපිරුමෙන් යුද ටැංකි විනාශ කරනවා. අනික් පැත්තෙන් ඒ පිපිරීමත් එක්කම බෝම්බේ යකඩ පිටත ආවරණය කුඩා කැබලි දහස් ගණනකට කැඩී ගිහින් හාත්පසට වේගයෙන් විසිවෙනවා. ඒකෙන් අවට ඉන්න මිනිස්සුන්ට ලොකු හානියක් වෙනවා ඇති. ඔව්, ඊටා දරුණු පුද්ගලනාශක බලපෑමක් ඇති කරනවා. ඒ අවට ඉන්න ඕනෑම කෙනෙකුට දැවන්ත හානියක් සිදු වෙනවා.
ඔන්න ඔය කාරණේ නිසාම තමයි මේක කොච්චර දියුණු ඉංජිනේරු නිර්මාණයක් වුණත් මේක පිටුපස්සේ තියෙන මානුෂීය බලපෑම සහ සදාචාරාත්මක අර්බුදය ගැන අපිට කතා කරන්නම වෙන්නේ. අනිවාර්යයෙන්ම මේකෙන් ඊටා වැදගත් ප්‍රශ්නයක් මතුවෙනවා. මේ ආයුධවල ඉහළ තාක්ෂණික හැකියාවන් කොච්චර තිබුණත් අද වෙද්දි ලෝකේ රටවල් 100කට වඩා මේවා සම්පූර්ණයෙන්ම තහනම් කරලා තියෙන්නේ ඇයි කියන එක අපි තේරුම් ගන්න ඕනේ. මේක පිටුපස්සේ තියෙන ප්‍රධානම හේතුව තමයි මේ බෝම්බවල තියෙන නිර්වද්‍යතාවයේ නොමැතිකම. ඒ කියන්නේ කිසිම තෝරා බේරා ගැනීමක් නැති ආයුධයක් මේක. ඒ කියන්නේ ඉලක්කය කුමක්ද කියලා මේව තෝරන්නේ නෑද? නෑ. අඩි 23000ක් උඩදී බෝම්බ 80ක් විසිරුවාම ඒක 76ක ඇරයක් පුරා පැතිලේ නිසා මේ බෝම්බෙට බෑ යුද්ධ ටැංකියක්ද ඉස්කෝලයක්ද රෝහලක්ද කියලා වෙන් කරලා අඳුරගන්න. ඉතින් ජනාකීන ප්‍රදේශවලට මේවා දැම්මොත් සාමාන්‍ය වැසියන්ට වෙන හානිය අතිවිශාලයිනේ. ඔව්. විශේෂයෙන්ම කුඩා දරුවන්ට සිදුවන හානිය හිතා ගන්නවත් බෑ. ඒ වගේම මූලාශ්‍රවල පැහැදිලිව සඳහන් වෙන තවත් භයානකම කාරණයක් තමයි පුපුරා නොගිය බෝම්බ කර්ෂණය. අර වැටෙන බෝම්බ ඔක්කොම වැටෙන ගමන් පුපුරන්නේ නෑ නේද? කිසිසේත්ම නෑ. සැලකිය යුතු ප්‍රතිශතයක් බිම වැටුනොත් පුපුරන්නේ නැතිව පස්සට යටවනවා. මේක හරියට Tamanගේ සතුරාව පරාජය කරන්න ගිහින් Tamanගේම ගෙවත්තේ Tamanටවත් පේන්නේ නැති බිම් බෝම්බ වලනෝ වගේ භයානක වැඩක්. ඒ කියන්නේ යුද්ධය ඉවර වෙලා අවුරුදු ගණනාවක් ගියාට පස්සෙත් මේවා සක්‍රියව තියෙන්න පුළුවන්. ඒ නිසා වෙන්න ඇති හරියටම හරි. මේවා ඉවත් කරන්න එක අඟලෙන් අඟලට භූමිය පරීක්ෂා කරලා කරන්න ඕනේ අතිශය දුෂ්කර වගේම භයානක ක්‍රියාවලියක්. ඉතින් මේ තරම් විනාශකාරී ප්‍රතිවිපාක තියෙද්දිත් රටවල් 100ක් තහනම් කරලා තියෙද්දිත් අපි යථාර්ථය දිහා බැලුවොත් ඇමරිකා එක්සත් ජනපදයේ රුසියාව ඉරානය වගේ ප්‍රබලම යුද්ධ බලවතුන් තාමත් මේ තහනමට ඇතුළත් වෙලා නැහැනේ. ඒක ඇත්ත. ඒගොල්ලෝ මේවා නිෂ්පාදනය කරනවා, ගබඩා කරනවා සහ අවශ්‍ය වුණොත් පාවිච්චි කරනවා. එතකොට මේ සියල්ලේම අර්ථය කුමක්ද? ඇයි ඒගොල්ලෝ මේක නවත්තන්නේ නැත්තේ? ඒකට ප්‍රධානම හේතුව යුද්ධමය උපාය මාර්ගික වාසිය අත්හැරීමට ඒ රටවල් අකමැති වීම. සතුරාගේ මිලියන ගණනක් වටින දියුණු රේඩාර් පද්ධති එකවර අඩපණ කරන්න මේකෙන් පුළුවන්නේ. ඔව් අර අපි මුලින් කතා කරපු විදිහට. ඒ වගේම විශාල සතුරු භූමියක් එකවර ආවරණය කරලා සතුරා විනාශ කරන්න ලැබෙන හැකියාව අති විශාලයි. ඒ නිසා මානුෂීය බලපෑමට වඩා ඔවුන් මේ යුද්ධමය වාසිය ගැන තමයි තීරණ ගන්නෙ. මේ ඔක්කොම කරුණු දිහා බැලුවාම අපිට තේරෙන දේ තමයි මේක අතිවිශිෂ්ට ඉංජිනේරු විද්‍යාවක සහ මානුෂීය ඛේදවාචකයක එකතුවක් කියන එක. ඒක ඊටාම නිවැරදි නිගමනයක්. මේ තාක්ෂණයන් ගැන අපි අවබෝධ කරගන්න එක වැදගත් වෙන්නේ ලෝකයේ යුද ප්‍රවෘත්ති පිටුපස්සේ තියෙන සැබෑ යථාර්ථය මොකක්ද කියන එක තේරුම් ගන්න. කොතරම් දියුණු ගුවන් ආරක්ෂක පද්ධති තිබුණත් ඒවට තියෙන සීමාවන් අපි දැක්කා. ඔව් සරල භෞතික විද්‍යාත්මක ක්‍රමවේදයකින් ඒ බිලියන ගණනක තාක්ෂණය පරාජය කරන්නේ කොහොමද කියන එක මේකෙන් පැහැදිලි වෙනවා. ඇත්තටම අද අපි කතා කරපු කරුණ ඔස්සේ ගියාම මට එක ලොකු ප්‍රශ්නයක් මතුවෙනවා. මූලාශ්‍රවල කෙලින්ම මේක ගැන කතා නොකලත් පොඩ්ඩක් හිතලා බලන්න අනාගතයේදී රේඩාර් සහ මිසයිල් ආරක්ෂක පද්ධති 100%ක්ම නිවැරදිව තනි ඉලක්ක විනාශ කරන්න සමත් වුණොත් මොකද වෙන්නේ කියලා. ඒක ලොකු ප්‍රශ්නයක් තමයි. ඔතකොට ලෝකයේ බලවත් රටවල් ඒ පද්ධති මඟහැරින්න පුළුවන් එකම ක්‍රමයේ විදිහට සම්පූර්ණයෙන්ම මේ වගේ කිසිම ඉලක්කයක් නොමැති අතිශය විනාශකාරී පොකුරු ආයුධ මතම පමණක් යැපෙන්න පෙළඹෙයිද? ඒක වෙන්න පුළුවන් දෙයක්. ඒ කියන්නේ ආරක්ෂක තාක්ෂණයේ දියුණු වෙන තරමටම සාමාන්‍ය ජනතාවට අනාගතයේදී යුද්ධයකින් බේරෙන්න තියෙන අවස්ථාව තවත් අඩු වෙනවා කියන එක නෙවෙයිද? අන්න ඒ ගැඹුරු සිතුවිල්ලත් එක්ක අපි අද මේ විමර්ශනය මෙතනින් නිමා කරනවා.